රයිට්. සුබ දවසක්. අයිබෝන් තර්ඩ් වර්ල්ඩ් කැෆේ එකත් එක්ක එකතු වෙන සියලුම දෙනාට. අද අපි හිතුවා ලංකාවේ තවත් මාෆියා එකක් ගැන කතා කරන්න ඕනි කියලා. මොකද දන්නවද මේ හේතුව වෙන්නේ ආයේ පාරක් BYD වාහන සෙට් එකක් වරාය හිර වෙලා තියෙනවා කියලා ආරංචියක් ආවා. කලිනුත් වාහන 1000කට ආසන්න ප්‍රමාණයක් මේ හරි වැඩේ පටන් ගන්න කලින් පිළිගන්න ඕන දීලක ආයිබෝන් දීලක ඉන්නවා මාත් එක්ක. අපි කලිනුත් කතා කරපු මාතෘකාවක් මේක. කලින් කතා කරපු මාතෘකාවක් ආයෙ පාරක් කතා කරන්න වෙලා තියෙන්නේ. කලින් සැරේකත් අපි කතා කරේ මේක BYD වාහන 1000කට ආසන්න ප්‍රමාණයක් වරාය හිර වෙලා තිබ්බා. ඒ වෙලාවේ තමයි අපි මේ කතාව ගැන සාකච්ඡා කරේ මොකද්ද මේකට උනේ කියලා. මේ දැන් ආයෙ පාරක් මේ කතාව වෙන්නේ. දැන් උන ආයෙ සැරයක් BYD වාහන සෙට් එකක් වරාය හිර කරගෙන තිනවා රේගුව විසින් මේ අදාළ කාරණාවලට හේතු කරගෙන. මේක ගැන කතා කරන්න ඕනි කියලා හිතුණා. මේකත් එක්ක අපි කලින් කිව්වා වගේ වාහන මාෆියාව ලංකාවේ එක්තරා මාෆියා එකක් තවත් තියෙන. අපි හැමෝටම මේ දවස්වල කතා කරන්න ඕනලා තියෙන හැමෝම කන්සර්න් මාෆියා එකක් මේක. ඒකත් එක්ක තමයි මේක පිටිපස්ස තියෙන්නේ කියලා අපිට හිතුණා. අපි කල්ලුත් කතා කරා. ඒකෙන් උන ආයෙසරයක් මේක කතා කරන්න ඕනි කියලා හිතුණා. මේ දීලක මම කියාගෙන ගිහලා මේ කතාව පටන් ගන්නම්. ස්ටාර්ට් එකක් ගන්න. මේකත් එක්ක වෙන්නේ මේ පහුගිය දවසක ඔය ආපහු වාහන මේ වරාය හිර වෙලා තිබ්බ එකත් එක්ක මම දැක්ක ආටිකල් එකක් තියෙනවා. ඉකොනොමි නෙක්ස්ට් එකේ නේ. ඉකොනොමි නෙක්ස්ට් එකේ දාපු ආටිකල් එකක්. මේක සම්බන්ධව කවුද අපේ මේ කස්ටම්ස් ඩිරෙක්ටර් ජෙනරල් රේගෝ අධ්‍යක්ෂක ජෙනරාල් සීවලි අරුග්ගොඩ කියලා තියෙනවා පොඩි දේවල් කීපයක් මොකද්ද මේකට හේතුව කියලා. දැන් ඒක බලාගෙන ගියපුවාම ක්වෙස්චන් එකක් එයාට ඇවිල්ලා තියෙනවා. ඇයි මේ BYD වාහන සෙට් එකම මෙහෙම නතර වෙලා තියෙන්නේ කියලා. මේ EV වාහන වල ප්‍රශ්න තියෙන්නේ මොකද්ද මේ කන්සර්න් එක කියලා වහම. නෑ අනිත් මේ කන්සර්න් එක වෙලා තියෙන්නේ ඇත්තටම මේ ස්පෙක්ස් වල පෙන්නන ප්‍රමාණයට ඇත්තට කියන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් පෙන්නලා ලංකාවට ගේනවා කියන එකනේ වෙහිකල්ස්. මේක ලංකාව අපි කලින් කතා කරා ලංකාවට විතරක් වෙන තැනක් නෙමෙයි. ලෝකේ අනිත් රටවලටත් මේ ක්‍රියාදාමය මේ විදිහට සිද්ධ වෙනවා. මේ එතකොට ඇයි BYD වාහන විතරක් දැන් මේතරම සඳහන් මේ ආටිකල් එකේ මේ ඉකොනොමික්ස් කියන ආටිකල් එකේම මේ ඒ කියන්නේ වෙනත් මොඩල්ස් වල වෙනත් බ්‍රෑන්ඩ්ස් වල වාහනත් මේ විදිහටම ගෙන්නනවා කියන එක. ඒතකොට ඒකේ සඳහන් වෙනවා මේ Tata Tiago එක, එතකොට Deepol L7 එක, එතකොට Tata Curve, MG ES5, Dongfeng Box GAC Aeon Y වගේ ඒවත් ඒ වගේම මේ ක්‍රියාදාමයටත් වෙලා ගෙන්නනවා කියන එක. එතකොට ඇයි මේ එහෙමනම් මේ BYD වලට විතරක් මේක ඇෆෙක්ට් වෙලා තියෙන්නේ කියලා. එතකොට හම්බෙන උත්තරේ තමයි නෑ ඒවට ඉතුරු බ්‍රෑන්ඩ්ස් වලටත් ඉස්සරහදී ඇෆෙක්ට් වෙන්න පුළුවන්. මේ කාරණාව තියෙනවා. මෙච්චර කාලයක් මේක උනේ මෙච්චර විශාල ප්‍රමාණයක් මෙච්චර ලොකු නම්බර් එකකින් ලංකාවට ආවේ BYD වල විතරයි කියන එක. සරලව ගත්තොත් එහෙම ලොකු මාකට් ෂෙයා එකක් අපි කලිනුත් කතා කරා වගේ BYD වලට හැදිලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි මේක වෙන්නේ. එතකොට මේකේ කාරණාව වෙලා තියෙන්නේ අපිට නිකම්ම හිතන්න පුළුවන් මේක පිටිපස්සේ වෙන මොකක් හරි දෙයක් තියෙනවා කියලා. ඇයි අනිත් වාහන වලින් මේ අදාළ කාරණාවට ලොකුවට ඇෆෙක්ට් වෙන්නේ නැහැ. මොකද නැත්තම් දැන් ටැක්ස් එක හරි මොනවා හරි මේක ගැන ටැක්ස් ෆ්‍රෝඩ් එකක් හරි මේක සම්බන්ධ තියෙන කන්සර්න් එක ඒක කියලා අපි හිතනවා නම් එහෙම එක වාහනයක් ගෙනාවත් වාහන දෙකක් ගෙනාවත් වාහන 10ක් ගෙනාවත් 100ක් ගෙනාවත් එක හා සමාන වෙන්න බෑ ඒක. ටැක්ස් ෆ්‍රෝඩ් එක කොහෙත් වෙන්න බෑ. ඒකත් ඒ කාරණාත් එක්ක අපිට හිතන්න පුළුවන්කම හම්බ වෙනවා මේක පිටිපස්සේ වෙන මොකක් හරි කන්සර්න් එකක් තියෙනවා කියලා. වෙන මොකක් හරි හේතුවක් තියෙනවා කියලා. ඉතින් ඒකත් එක්ක තමයි දීලක මේ කතාව පටන් ගන්න හිතන්නේ. ඉතින් ඇයි මේ BYD වලටම මේක ඇෆෙක්ට් වෙන්නේ? මම හිතන්නේ ඔයා අර කියපු එකම තමයි හරියක්ම කතන්දරේ යන්නේ. ලොකු මාකට් ෂෙයාර් එක එකපාරට මේ මාකට් එක කල්ලගත්තේ BYD ලා හරහා තමයි. මම කියන්නේ ජෝන් කීල්ස් ලගේ දැන් අපි කලිනුත් කතා කරලා තියෙනවා මෙන්න මේ ජෝන් කීල්ස් and another company තමයි එකතු වෙලා කරන්නේ. වාහන 1500 2000ක් එකපාර EV කියන මාකට් කැටගරි එක ගත්තොත් වාහන 1500 2000ක් එකපාරට ලංකාවට ආවා. ඒකත් එක්ක මිනිස්සුන්ගේ තියෙන මේ ඉන්ට්‍රෙස්ට් එක පෙට්‍රල් වාහන වලින් පොඩ්ඩක් ශිෆ්ට් වුණාදෝ කියන දේ පොඩ්ඩක් හිතෙන්න ගත්තනේ. ඒ කියන්නේ ඒක ශිෆ්ට් කරන්න හේතුවක්. ශිෆ්ට් කරන්න හේතුවක්. ඒ කියන්නේ මිනිස්සෙක් පෙට්‍රල් වාහනයක් කෝටිය දීලා පෙට්‍රල් වාහනයක් ගන්න අවස්ථාවේදීම හිතලා බලන තැනකට ආවා. මේක වෙක්කම අපි EV වාහනයකුත් කන්සිඩර් කරොත් හොඳද කියන දැනට පොඩ්ඩක් හිතන දැනකට ගෙනාවා මේ ජෝන් කීස් ලගේ ඉන්වෝල්ව්මන්ට් එකත් එක්ක ආපු හින්දා. يعني කොහොමත් EV ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඒක ලොකුවටම අර ව්‍යාප්ත කරන්න ප්‍රමෝට් කරන්න හේතුවක් වුණා BYD and ජෝන් කීස්ලා ලංකාවේ. එතකොට මේ ලෝකලි ලංකාවේ මේක EV මාකට් එක ගැන නිකන් බිල් එකම වල තිබ්බට යුරෝපේ වේවා අනිත් බටහිර රටවල් වල මේ EV මාකට් එක highly trending. ඒක කාටවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ එක්කම දැන් මේ ජෝන් කීල්ස්ලයි BYD ලා දැන් මේ BYD ගෙන්නන එක හරහා අර BYD කියන එක වැඩිපුර පාරේ දකින්න හම්බෙද්දි මට නම් හිතෙන දේ මේ දකින්න හම්බෙද්දි ඒ වගේම දැන් වැඩිපුර මාකට් ෂෙයාර් එකක් ඇවිල්ලා එකපාරට වාහන 1000ක් විතර එද්දි ඔයා හිතන්නකෝ පෙට්‍රල් වාහන 1000යි මේ EV වාහන 1000ක් නිකන් තකට එන්න ගද්දි ඕක ගැන අනිවාර්යෙන් ඉතින් පෙට්‍රල් වාහන ගෙන්නන අයට සහ පෙට්‍රල් වාහන ඒ කියන්නේ මේ ඒක බිස්නස් එකක් කරගත්ත අයට ඔක කන්සර්න් එකක් වෙන බව ඉතින් අහන්න දෙයක් නැහැ. ඒකත් එක්ක අතිවිත ප්‍රශ්නයක් දිගට යනවා කියලා තමයි මට නම් හිතෙන්නේ මගේ පර්සනල් අයිඩියා එක ඕක ඔහොම ඇදෙන්න.
ඒක තමයි හේතුව වෙලා තිනවා හරියටම කියාගෙන ආවා. ඉතින් ඇත්තටම අපිට මේ බලන්න පොඩි වීඩියෝස් කීපයකුත් තියෙනවා. මේක පිටිපස්සේ තියෙන කතාව මොකක්ද කියන එක හිතා ගන්න පුළුවන් වෙන්න. ඇත්තටම වෙලා තියෙන්නේ පේන විදිහට EV vehicles එක්ක ආපු ට්‍රෙන්ඩ් එක එක يعني පෙට්‍රල් හෝ ඩීසල් තෙල් පාවිච්චි කරන වාහනවල ගෙනල්ලා තියෙන يعني පිටරටින් ගෙන්නලා විකුණන කට්ටියට පොඩ්ඩක් එෆෙක්ට් වෙලා තිනවා කියලා දැනෙනවා. එන වාහන ආනයනකරුවන්ට සහ සේල් වලට පොඩ්ඩක් එෆෙක්ට් වෙලා තිනවා කියලා හිතනවා. දැන් يعني දැනිලා තිනවා ඒකට වැදිලා තිනවා පාරක් කියලා. පොඩි වීඩියෝස් ටිකකුත් තියෙනවා බලන්න අපි ඒක බලමු. මේ ඒත් එක්කම දැන් ඕකේ අර ආයි කිව්වා වගේ EV ට්‍රෙන්ඩ් එක කොහොමද තියෙනවා. ඒක ලොකුවටම ප්‍රචලිත කරන්න ලොකු මාකට් ෂෙයා එකක් يعني ප්‍රචලිත කරන්නත් එක්කම ලොකු මාකට් ෂෙයා එකකට හිමිකම් කියන්න පුළුවන් වෙච්ච එක තමයි අර එක්තරා පාර්ශවයකට මේක වැදෙන්න පටන් ගන්න තියෙන්නේ. අපි කියාගෙන ආපු එකට තව වැඩිදුර එකතු කරන්න ඕනේ. අපි කලින් පාර කතා කරේ ඇටෝ 3 එක ගැන මේන්ලිම. දැන් මේ පාර මං හිතන්නේ ඇටෝ 3 එක විතරක් නෙමෙයි. අනිත් මේ BYD Dolphin එක, BYD Seal එක, ඒක BYD M6 එක මම ස්ටේෂන් වගන් එකක් ඔය ගත්තේ. මේ ඒ ටික ඔක්කොම මේ රිටේන් කරන් ඉන්නවා මේ කියලා තමයි ආරංචි තියෙන්නේ. ඕනම කෙනෙක් ඩවුට් එකක් කරන දිලිසන් දැන් ඔයා ගිහිල්ලා බලන වාහනයක් ගන්න BYD එක. ඊට පස්සේ ඔයා වාහනේ ඕඩර් කරලා ටිකක් කල් ගියාට පස්සේ මෙන්න මුල රිටර්න් කරලා මේ තව මාස 4ක් 5ක් දැන් වාහනයක් ගන්න පේමන්ට් ඔකට ඇඩ්වාන්ස් කරලා ඔක්කොම කරලා වාහනේ ඕඩර් කරලා බලාගෙන ඉන්නවා වාහනේ රිලීස් වෙන්නේ නැහැ. ඇවිල්ලා බලන් ඉන්නවා. ඉතින් ඒක මාර ලොකු ප්‍රශ්නයක් බඩවත් තමයි මිනිස්සුන්ට. අර දැන් ඔයා කියපු ලිස්ට් එක තියෙනවා. දැන් මං හිතන්නේ ඒකත් ඒගොල්ලන්ටත් BYD ලා හරහා ඇදිච්ච ට්‍රෙන්ඩ් එකකින් තමයි මං හිතන්නේ අනිත් බ්‍රෑන්ඩ් වලටත් ඔගේ පාර කැපුණේ කියලා මම නම් දකින්නේ. වාහන මාකට් එකට ඉලෙක්ට්‍රික් වාහන එකපාරට එන්න ගත්තත් එක්ක තමයි ඔය අනිත් ඔයා කියපු බ්‍රෑන්ඩ්ස් ඔක්කොටම වගේ මේ පාර කැපුණේ වාහන ගෙන්නන්නේ. ඉතින් මේ ඒකෙන් දැන් මේ බිය වෙලා ඇඬිලා තියෙන්නේ කාටද කියන එක අපිට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක බැලුවම. ඔව් මේ වීඩියෝ එක මේ 2025 ජූනි මාසේ 19 වෙනිදා තමයි මේක මේ පබ්ලිෂ් වෙලා තියෙන්නේ. මේක මෙන්න මේ මුල ටික පොඩ්ඩක් මුලින්ම බය වෙච්ච දවස්වල. ඔව් මුලින්ම වැඩේ පත්තු වෙලා තියෙන දවසේ. ඒ කියන්නේ දැන් මිනිස්සු අතර ඩවුට් එක පොඩ්ඩක් හදන්න පටන් ගත්ත කාලේ මේ වෙච්ච එක. මෙන්න මේක ඇල්ල පොඩ්ඩක් අහලා ඉන්නකෝ. ජනතාවට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ ඉලෙක්ට්‍රික් කාර්. මොකද අපි වාහන ගෙන්නන්න බැරි තැන ලොකු ඇනුම් ටිකක් කරන් දහස් ගණනක් එක් ප්‍රධාන සමාගමක් ඉන්නවා. තව සමාගම් තියෙනවා. මේ කතා කරන්නේ ඉන්දික සම්පත් මිනිංචිගේ වාහන ආයනකරුවන්ගේ සංගමේ සභාපති. එතකොට මේ මොකක්ද විදුලි වාහන මිලදී ගැනීමට සම්බන්ධ විකල්පයන් හොඳින් සලකා බලන ලෙස මහ ජනතාවගෙන් ඉල්ලා සිටින එක තමයි මේකේ මේන් කතන්දරේ. දැන් ඕක කිව්වාගේ මහ ජනතාවට ප්‍රශ්නයක් වෙලා තියෙනවා තමයි කියන්නේ පටන් ගන්න ඕනේ. හරි. අපි පොඩ්ඩක් ඉස්සරහට යන් මේ දැන් මොකක්ද දන්නේ මහ ජනතාවට වෙලා තියෙන ප්‍රශ්නේ? මහ ජනතාවට වෙලා තියෙන ප්‍රශ්නේ එයා කියාගෙන යනවා. වෙලා තියෙන ප්‍රශ්නේ තමයි මේ වාහන නවත්තගෙන ඉන්න එක වරයි. ඔව් වාහනේ නවත්තගෙන ඉන්න තමයි උනට එයා ඒක ගේන්න හදන පොයින්ට් එක වෙන දෙයක්. يعني ෆුල්ම ඊ වලින් අයින් මේ මෙන්න ඉතුරු ටික අහන්න. මේ චුට්ට අහන්න. ඔච්චරට බය වෙලා තියෙනවද කියලා හොඳට පේනවා. ඔව්. දැන් අරගෙන මාස ගානකින් මිලියන 2කින් 3කින් වාහන මිල බස්සනවා. ඒතකොට ජනතාවට මොකක්ද දෙන්නේ මිලදී ගත්ත කෙනෙක්ට? දැන් අද වාහනයක් ගත්තාම ඒ පුද්ගලයා මාස ගානේ මිලියන ගාණක් බෑලා. ඉතින් අනිත් එක තව දෙයක් සලකන්න මේ චීන වාහනවලදී තව විශේෂ දෙයක් තියෙනවා. චීන වෙළඳපොළ හරි ලොකුයි. ඉලෙක්ට්‍රික් වාහන තමයි වෙළඳපොළ තියෙන්නේ. වාහනයක වෙළඳපොළ ලොකු වෙන්න එම නිෂ්පාදකයන් විසින් කරන්නේ ඒ වාහනේ මොඩල් එක ඉක්මනට අලුත් කරනවා. උන්ට ඒ හැකියාව තියෙනවා. එතකොට වෙන්නේ මොකද්ද මේ අපි ගන්න වාහනේ අවුරුදු 3ක් විතර ගොඩාක් පරණයි. ඒක ජපානයේ එහෙම කරන්නේ නැහැ. ජපාන් වාහන යම්කිසි පොඩි වෙනස්කම් කළා. ඒක වාහනේ වටිනාකම තියෙන හැමදාම. මේ මාර කතාවන් කියන්නේ මම දන්නේ නැහැ ලංකාවේ මිනිස්සු කී දෙනෙක් තමන් ගන්න වාහනේ තවත් අවුරුදු ගාණක් යනකොට ඒකේ මාර විදිහට වටිනාකම් වැඩි වෙන්න ඕනේ කියලා හිතන මිනිස්සු ඉන්නවාද කියලා. මම දැන් කියන්නේ මේ ඒත් එක්කම දැන් මේ මම දන්නේ දීලක දැන් මේ පහුගිය කාලේ අවුරුදු ගාණකට අවුරුදු 4කට 5කට කලින් ඉඳගෙන ලංකාවේ ඔය කියන විදිහට වාහන ගෙන්නන වාහනේ තව ගණන් වැඩි වුණාද? නෑ කලින් ඒ කියන්නේ මේ ප්‍රශ්න ඇති වෙන්න කලින් එහෙම වැඩිවීමක් වුණේ නෑ. 2019 වගේ කාලේ 19 20 වගේ කාලෙකදී ලංකාවට වාහන ගෙන්නගෙන නතර කරුවානේ. ඊට කලින් මම නම් දන්නේ ලංකාවේ ගෙනාපු වාහනේම අවුරුදු ගාන පාවිච්චි කර ඒක වාහනයක් කියන්නේ වටිනාකම ෂෙයා වෙන දෙයක් නේ. අනිවාර්යයෙන් එහෙම වෙනගන්නේ. ෂෙයා වෙන දෙයක් වුණා මේකේ වටිනාකම කවදාවත් වැඩි වෙන්න දෙයක් නැහැ. මේ මිනිස්සයා කියන්නේ පාවිච්චි කරන්න තව වාහන ජපාන් වාහන වල වටිනාකම වැඩි වෙනවා. චයිනීස් වාහන වල එහෙම මේ වාහන වල වටිනාකම වැඩි වෙන්නේ අලුතෙන් බ්‍රෑන්ඩ් එකක් අලුතෙන් මොඩල් එකක්. අලුතෙන් මොඩල් එකක් හඳුන්වා දෙන්න හින්දා ඒ වාහනේ වැලියු එක බහිනවා කියලා. ඉතින් මම දන්නේ කවුද එම් බලාපොරොත්තු වෙමින් ඉන්නේ කියලා. ලංකාවේ මේ තියෙන ලොකුම ප්‍රශ්නයක් විදිහට මිනිස්සු අඳුරගෙන තියෙන එකත් තමයි මේ වෙලාවට මිනිස්සුන්ට ඕනේ වාහනේ වටිනාකම වැඩි වෙන්න නෙමෙයි පාවිච්චි කරපු වාහන වල වටිනාකම අඩු වෙන්න. ඒක මේ වටිනාකම වැඩි වෙන විදිහට පවත්වාගෙන යන එක තමයි මාකට් එකේ මාෆියා එක බාටපත් වෙලා තියෙන්නේ. අනිත් එක දිශාන් දැන් ඔය මෙයා කියන්නේ දැන් ඔක ඇහුවම කාට හරි තේරෙනවා මේකට ආසාවෙන් ඉන්නේ කවුද මේ වාහන වල වටිනාකම වැඩි වෙන්න ඕනේ කාටද කවුද මේ මාෆියාව හදන්නේ කියලා. ඒක තමයි. දැන් අනිත් එක තව දෙයක් මෙතන කියන්න ඕනේ මේ කියන පොයින්ට් එකේ يعني ලොජිකල් පැත්ත කොච්චර අවුල්
අවුල්ද කියලා මම නම් හිතන විදිහට දැන් ඉස්සරහට මිනිස්සු බලන්නේ දැන් තමන් ගෙවන මුදලට වැඩිම වටිනාකමක හරින වාහනයක් ගන්න. හරි. අර ඔය හැමදාම කියන මම ෆීචර් හැමදාම කියන ඔව්. ඒ කියන්නේ ෆීචර් ඔරියන්ටඩ් වෙන්න බෑ වාහනයක් ගන්නකොට. මම නම් බලන්නේ ෆීචර්ස්. මම ඊළඟට ගන්න වාහනේ අනිවාර්යෙන් මගේ මතය අනුව නම් ෆීචර් ඔරියන්ටඩ් වෙන්න ඕනේ. ඒ කියන්නේ ෆීචර්ස් ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ මං ගෙවන මුදලට. ඒ කියන්නේ ඒක කොච්චර දුරට මිනිස්සුන්ගේ ඔළුව වලට යවන්න ඒක ඇවිල්ලා තියෙන්නේ. ඔව් ඒක ඇවිල්ලා තියෙන්නේ. ඒක මම හිතන්නේ බහුතරය මිනිස්සුන්ගේ ජපන් හීනයක් තියෙනවනේ පොඩි. ඒක හින්දා ජපන් පොඩි හීනමානේ තියෙන හින්දා ඒකට තමයි මේ ඇඩ්‍රස් කරන්න කියලා මම හිතන්නේ. හැබැයි ඉස්සරහට යද්දි දැන් කොළඹ වැඩි විශේෂයෙන්ම ගත්තොත් කොළඹ වාහන ඕන තරම් තියෙනවා මේ චයිනීස් බ්‍රෑන්ඩ්ස් වල වාහන. ඒ කියන්නේ හිතන්නේවත් නැති විදිහට මිනිස්සු අරගෙන තියෙනවා ඒ වාහන. දැන් ඉස්සරහට එන්න තියෙන වාහනත් එහෙමයි. ඒව ආවට පස්සේ මේ සිටිස් ටික ඔක්කොම ෆ්ලඩ් වෙද්දි මිනිස්සුම අනිත් මිනිස්සු මේ කියන්නේ මේ ඉන්ටර්නල් කම්බෂන් එන්ජින් තියෙන වාහන තියෙන මිනිස්සුම හිතලා බලන්න ගන්නේ මේකක් තිබ්බනම් හොඳයි නේද මේ අපිටත් කියලා. දැන් ඔය ඊට වඩා අඩු රේන්ජ් එකේ වාහන සෙට් එක තාම ආවේ නැහැ. තාම එන්නේ නැතුව ඒ කියන්නේ. එන්නේ නැතුව මේ දැන් තාම මිලියන 10න් උඩ තමා ඔක්කොම BYD තියෙන වාහන. මම මේ කියන්නේ BYD වල විතරක් ටාගට් කරනවා නම් ඔක්කොම BYD ඒවා. තාම සීගල් සීගල් කියලා එකක් එනවා කියලා තියෙනවා. ඒක නෑ. BMW සෙට් එක ආවෙත් නෑ. BMW සෙට් එක තාම ආවෙත් නෑ. එතකොට දැන් තමයි අර මේ වූලින් ටික එන්නේ. ඒ ඩෝම් ෆ්‍රේම් බොක්ස් එකක් දැන් තමයි එන්නේ. ඒ ඔක්කොම ආවට ඇවිල්ලා ෆ්ලඩ් වෙන්න ගත්තාම මම කියපු ප්‍රශ්නේ මිනිස්සුන්ගේ ඔළුව වලට එනවා. මේ ෆීචර්ස් ඔක්කොම තියෙන ඔටෝ මේ පාකින් ඇසිස්ට් තියෙනවා, මේ ඔටෝ බ්‍රේකින් තියෙනවා. ඒ ගානට සේෆ්ටි හදාගන්න එකද හොඳ නැත්නම් අපි නිකන් අනේ මේක ජපන් එලකිරි මේක අනේ ජපන්නු අතින් හදපු වාහනයක් කියලා ජපන්නුන්ගේ වාහනයක් ගන්න එකද හොඳ මේ අර අවුරුදු ගානක් තිබ්බ මේ මතවාදය එක්ක එලිලා ඉඳලා ඒ ලොජික් එක අවුල් එතන හදන්න හදන එයා අනිවාර්යෙන් ඒකත් එක්කම අර දීලක මං කිව්ව එක මේ පහුගිය කාලේ වෙනස් කියන රටේ ඇතුළට වාහන එන්නේ නැතුව තිබ්බ වාහන ටිකම ඇතුලේ තියාගෙන එතකොට තව සේල් මාෆියාවකුත් එක්ක ඔක්කොම ටිකත් එක්ක තමයි මේ වාහනවල ගණන් වැඩි වෙන එක වෙන්න පටන් ගත්තේ. පාවිච්චි කරපු වාහනවල ගණන් අවුරුදු ගාණක් ගියාම දෙගුණයක් තුන්ගුණයක් වෙන්න වැඩි වෙන එක. ඉතින් ඒක කවදාවත් පවත්වාගෙන යන්න ඕන දෙයක් නෙවෙයි. ඊළඟ පොයින්ට් එකට යන්නේ ඊළඟ පොයින්ට් එකට මෙන්න මේක. අර කතා ටිකක් කියනවනේ. ඒක තමයි ඒක වෙළඳ වටිනාකමක් වාහනේ. චීන වාහන වල එහෙම නෙමෙයි. මම හිතන අවුරුදු දෙකක් ඇති වෙල හාත්පසින් වාහනේ වෙනස්. අපි ගන්න වාහනේ මම හිතන මිලියන 20කට ගත්තා නම් මිලියන 7ක් 8කටවත් වටින්නේ අවුරුදු 6ක් විතර ඇති. ජපන් වාහනේ කවදාත් අවුරුදු 20ක් ගන්න 3 ගුණයක් විතර වටිනවා. ඉතින් වාහනයක් ගද්දි ගොඩක් හිතන්න ඕනේ. අනිත් එක තමයි ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න තව විශේෂ මෙන්න මේක තමයි සුපිරිම ලොජික් එක. මේක හරියට. දෙයක් තමයි ගෙදර තමුන්ගේ charge කරන එකක් හදාගත්තේ නැත්නම් ලොකු වෙළඳ පාඩුවක් වෙනවා. මොකද රටට තෙල් වලින් ඒක තේරුණාද ඔයාලට? ආයි පරදාන්න බෑ. දෙයක් තමයි ගෙදර තමුන්ගේ charge කරන එකක් හදාගත්තේ නැත්නම් ලොකු වෙළඳ පාඩුවක් වෙනවා. මොකද රටට තෙල් වලින්. ඒ කියන්නේ ඒක කියන්නේ මොකද්ද කියලා? ඔයා කියන්න බෑ. මට තේරිච්ච දේ තමයි මේ ඇවිල්ලා කියන්නේ රටට වෙළඳ පාඩුවක් කියන්නේ දැන් ඔයා සෝල එකක් අයි කරගෙන ඔයාගේ ගෙදර වාහනේ ඔයාම charge කරගත්තේ නැත්නම් ඕක ඔයාම ජෙනරේට් කරන ඉලෙක්ට්‍රිසිටි එකෙන් දැන් අපි මේ පාවිච්චි කරන විදුලියට ෆොසිල් ඉන්ධන දහනය කරනවානේ. අන්න ඒක හරහා තව වැඩිපුර පාඩුවක් වෙනවා කියන එක තමයි මෙයා මේ කියන්න හදන්නේ. හරිද? එහෙම බිල් එකක් මවාගෙන ග්‍රිඩ් එක අන්බැලන්ස් වෙනවා වගේ බය කළා පුණ්‍ය කුමාර ජයකොඩි මහත්තයාවත් බය කරන්න ඕන ලෙවල් එකට යන්න ඕනේ නැහැ. මේක එහෙම ප්‍රශ්නයක් නැහැනේ. එහෙමනම් එකකට විදුලි බල මණ්ඩලයේ ක්‍රියාමාර්ග ගනීවි. ඒ කියන්නේ මේ වගේ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ පුද්ගලයෙක් ප්‍රෙස් එකක් තියලා මොකටද ඒ වගේ දෙයක් කියන්නේ කියන මට ඇත්තටම දේශන ප්‍රශ්නයක්. නෑ අනිත් එක දැන් ලෝකේ ට්‍රෙන්ඩ් එකක් එනකොට EV vehicles එන්න සහ ලෝකෙ ගමන් කරනකොට ඒ වගේ තැනක ට්‍රෙන්ඩ් එකක් හැදෙනකොට යනකොට ලෝකේ වගේ තැනකට ඇයි ලංකාවේ විතරක් අනේ නෑ අපිට මේක මෙහෙම කරන්න බෑ කියලා ඔය අනිත් ජාති වලට කාලයක් තිස්සේ ඔය කතන්දර කතා කරගෙන ගිය ලංකාවේ දුප්පත් මානසිකත්වයෙන් වහගෙන ඉන්නේ නෑ නේ අපිට මේක අකපයි වගේ සීන් එකකින් ඒ වගේ කතානේ ඔය ආයෙ කියන්නේ දැන් ලෝකේ ඒක තැනකට යද්දි ලංකාව විතරක් අනේ නෑ අපිට මෙහෙම මේක මෙහෙමයි කියලා කතන්දර කියලා ඒක වහගෙන ඉන්න ඕනේ නෑ නේ ඒ වගේ තැනකටනේ ඔය එන්න හදන්නේ බොරු කතාවක් කියලා මාෆියාව එකක් මවලා මං හිතන්නේ විදුලි වාහනයක් ගන්න කිසිම පුද්ගලයෙක් කියන විදුලි EV වාහනයක් ගන්න කිසිම පුද්ගලයෙක් මේ ඕක ගැන හිතන්නේ නැතුව වාහනේ ගන්නවා කියලා charge කරන විදිහ ගැන හිතන්නේ නැතුව නිකන් රැන්ඩම්ලි මම මේ ගිහින් ගන්නවා කියලා එහෙම ගන්නවා කියලා මම නම් හිතන්නේ ඉතින් අනිත් එක charging points හදන එකකින් හරි මොන හරි කරන එකකින් මන් දන්නේ එහෙම කොහොමද පාඩුවක් වෙන්නේ කියලා ඒ රජයට එහෙම රටට පාඩුවක් වෙන්නේ කොහොමද කියන එක මට ඇත්තටම තේරෙන්නේ නැහැ ඒක අපි ඊළඟ පොයින්ට් එකට යමු මේ බලන්න. මං හිතන්නේ වාහනයක් ගන්නවා නම් තමුන් හිතන්නේ දෙවනි වෙල්දාමක් සහ තමුන්ගේ ඒක ආයෝජනයක් කියලා. මං හිතන්නේ ඉලෙක්ට්‍රික් වාහනයක් ගත්තට පස්සේ දැන් ඔය මිලියන දෙකක් බැස්සා කියන්නේ අවුරුදු කොච්චර තෙල් ගහන්නද කියන්නකෝ පෙට්‍රල් ගහුවත් අවුරුදු කීයක් ගහන්නද කියන්නේ. ඒතකොට මේ වාහනේ වටිනාකම් බැල එච්චර ගානක ඉතින් මේ පාඩුවත් එක්ක. ඉතින් මං හිතන්නේ ඒක දෙපාරක් හිතන්න ඕනේ ජනතාව වාහනයක් ගද්දි සුදුසු දේ ගන්න. මං හිතන්නේ ජනතාව ඊටදී බුද්ධිමත් වෙන්න ඕනේ. මොකද ගොඩාක් තාක්ෂණික අනුන වාහන තියෙනවා. මොකද ජපාන් උනත් දැන් තියෙන ලොකු අලුත් විදියට එනවා ජෙනරේටරෙන් දුවන ඉලෙක්ට්‍රික් වාහන එන්ජිම හරි පොඩි එන්ජිමක් දාලා රේස් එක වගේ එක්ස්ට්‍රේල් එක වගේ අවුරා වගේ තියෙන නිසා මේ වගේ දේවල් මම හිතන්නේ මේ වගේ අලුත් තාක්ෂණය තමයි ජපාන්ට යන්නේ. ඉතින් ජනතාවට දෙපාරක් හිතන්න කියලා මම ආරාධනා කරනවා.
ජනතාවට දෙපාරක් හිතන්න කියන මෙහම ආයසනවා කියලා එහෙම කියන මනං මේ මම මේ ප්‍රකාශ ඇත්තන දැක්කෙත් පස්සේ අප අර වීඩියෝ දැමට පස්සේ අපි මේ ගද කරනවගේ හිතපින්ද මාපවම හොයාගෙන මේ මෙන්න මේ වගේ කතා තම ඇත්තරම ගැන මේවා තමා මනං දගෙන විදියට අර අයිඩියෝලොජිකල් පිළිකා ලංකාවට දාන ආයිසරයක් ඔය කියන්නේ අරකමනි වාහනයක් විකුණනකොට ආපහු වාහනේ ගත්තට පස්සේ වාහනේ ගණන් අඩි වෙලා විකුණන්න ඕනේ කියන එක මට කියන්නේ කොහේ තියෙන ලොජික් එකක්ද ඒක ලෝකේ කොහෙටවත් බලපාන්නේ නැති ලොජික් එක ලංකාවට විතරක් බලපාන්න ඕනේ කියලා මේගොල්ලෝ විශ්වාස කරන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ ලංකාවේ මිනිස්සුන්ට ඇත්තටම තියෙන සාප තමයි ඉතින් මේවා මේ අදහස් මේ මතවාද ඒක මේ තව දෙයක් මේෂන් කරන්න ඕනේ දැන් අපි දන්න 2020 ඉඳන් 24 25 වෙනකන් 25 පෙබරවාරි වෙනකන් වාහන ගෙනන් දුන්නේ නැහනේ ජනාධිපතිතුමා සුභාරංචි කියලා ගෙනන දෙනකන් දුන්නේ නැහැ එතකොට ඔය කාලය ඇතුළත 2023 වගේ 22 අවසානයේ වගේ මගේ මතක නිවැරදි නම් ගෙන්නන්න දුන්න වාහන විදේශ ප්‍රේෂණ පිටරටින් ලංකාවට සල්ලි කරනවා ඒකට දාලා පර්මිට් එකක් දුන්නනේ ඒකට වාහන ගෙන්නවා අන්න එතකොට ගෙනාවේ ඉලෙක්ට්‍රික් වාහන. ඒතර මම දන්නේ මට 100% සර්ටන් ඒවා දන්නවද දන්නේ. ඒ කියන්නේ මේ වාහන මේ ආනයනකරුවම්ම ඇපැයි ඒවා ගෙන්නන්නේ. ඔව්. එතකොට ඒගොල්ලෝ මේ වාහන ගෙන්නලා විකුණපු මාකට් එක මං හිතන්නේ ඊට වඩා වෙනස්. මම ওই කලින් පෝස්ට් එක කලින් පාරක් දාපු ෂෝට් එකක් දැම්මා මේ ලාමික මම හිතන්නේ මිලියන 15ක් විතර මේකට වඩා BYD ලා දැන් විකුණන ගානට වඩා මිලියන 15ක් විතර වැඩියෙන් තමයි විකුණලා තිබ්බේ මේ මිලියන 10ක් හරි වගේ ගානකට තමයි විකුණලා තිබ්බේ මේ ඇටෝ 3 එකත් ඒ කාලේ. ඒ කියන්නේ ඒකේ කාරණා දෙකක් තියෙනවා දීලා හරිද ඔයාලට මතකද දන්නේ ඔය වාහන ගෙන්නන්න දුන්න එක වුණාම යම්කිසි සෙට් එකකට ඒ විදේශ මේ ප්‍රේෂණ මෙහෙට ගියන කට්ටියට වාහන ගෙන්නන්න හම්බුන්නේ නැහැ ඩිරෙක්ට්ලි. ඒතකොට ගෙන්නන්න දුන්නේ ලියාපදිංචි කරගත්ත සෙට් එකක් තුරු තමයි. නැති ඒගොල්ලෝ සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ වෙන මාෆියා එකස ඒගොල්ලන්ගේ වංචාවක් සම්බන්ධව ලොකු කතාබහක් ගියා ඔයගොල්ලන්ට මතකද දන්නේ රෙජිස්ටර් කරපු කට්ටිය වාහන ගෙන්නපු විදිය ගැන. හර්ෂ ඩිසිල්ලා හරි කවුරු හරි මොකක් හරි කමිටුවක මට මතක විදියට ඔකෙන් ලොකොට කතා වුණා මේ රේගුවෙනුත් ප්‍රශ්න කරා කොහොමද එහෙම උනේ කියලා. ඒක කාරණාව. ඊළඟ දෙක මේ ඒගොල්ලෝ තමයි ඔය වාහන ඔය කියන කට්ටියම තමයි මේ වාහනත් ගෙන්නන්න ඇත්තේ කියලා කියවෙන වීඩියෝ එකක් අපි ගාව තියෙනවා. ඒකත් අපි බලමු. කරන්න ඕනේ ඇත්තටම. අපි වර්තමානයේ ගැන කතා කරන්න ඕනේ ඇත්තටම වර්තමානයේ අවශ්‍ය වෙන්නේ වර්තමානයේ තියෙන ඉලෙක්ට්‍රික් කාර් ජනප්‍රිය වෙලා හයිබ්‍රිඩ්. ඉතින් ඔය දෙක තමයි පාරිභෝගිකයන්ට ඕනේ. ඇත්තටම අපි මේ බදු ගැනම කතා කරන්න හොඳ නැහැ. මොකද හේතුව මේ ලෝකේ දැන් අපි එංගලන්තේ වගේ රටවල් බදු බින්දුව කරලා වාහනයක් ගත්තාම charge කරන යුනිට් එකක් ගෙදරට හයි කරලා පවුම් 5000 නිකන් දෙනවා වාහනය ගන්න දිරි ගන්න. මට ලීෆ් කාර් දෙකක් තියෙනවා. මම අද වෙද්දිත් මේ වාහන 7-5ක්වත් වියදන්නේ නැතුව මම සෝලා හයි කරලා තියෙන නිසා මගේ සේල් එකේ දුවන්නේ. මට කිසිම පිරිවැයක් නැහැ. මේව රටකට තියෙන ආර්ථික වශයෙන් වටිනා. මේගොල්ලෝ එදා ඉලෙක්ට්‍රික් වාහන ගැන කතා කරලා තියෙන්නේ ওই විදිහට නෙමෙයි. මාර් ලව් එකකින් තමයි එදා ඉලෙක්ට්‍රික් වාහන ගැන කතා කරලා තියෙන්නේ. එදා කියන එකයි අද කියන එකයි පරස්පර විරෝධී. ජනතාවට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ ඉලෙක්ට්‍රික් කාර්. මොකද අපි වාහන ගෙන්නන්න බැරි තැන ලොකු ඇනුම් ටිකක් කරන් දහස් ගණනක් එක් ප්‍රධාන සමාගමක් ඉන්නවා. තව සමාගම් තියෙනවා. ඉතින් ඒ වාහන දැන් අරගෙන මාස ගානකින් මිලියන 2කින් 3කින් වාහන මිල බස් වෙනවා. ඒක තමයි. ඒ කියන්නේ තමන් කරනකොට හොඳයි. ඒ තමන්ට ඉලෙක්ට්‍රික් වාහන ගෙනලා ඒක විකුණලා ලාභය ගන්නකොට අම්මට සිට ඉලෙක්ට්‍රික් මේක තමයි සුපිරි වාහනේ. මෙන්න මේවා තියෙන ෆීචර්ස් ජපාන් වාහන මොනවද කියලා කියනවා. හරි. දැන් ඊට පස්සේ අනිත් පැත්තට ඕකේ හරි හැමං ඒජන්ට් කෙනෙක් බිහි වෙලා එතකොට සර්විස් කරන මිනිස්සුන්ට සර්විස් සෙන්ටර් එකක් එක්ක එනවා. ඊට පස්සේ EV වලට මේන්ලි මම මේ හැමදාම කියන දෙයක් EV වල ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හැදෙනවා. හරිද? ඒ කියන්නේ දුර පරාත් වලට යද්දි මිනිස්සුන්ට බය නැතුව EV වාහනයක් ගිහලා charge කරගෙන එන්න පුළුවන්. දැන් අපි ෂෙඩ් එකක හිතන්නකෝ ඔයා මෙහි ඉඳලා අනුරාධපුරේ යද්දි ෂෙඩ් තිබුණේ නැහැ කියලා. හරිද? ෂෙඩ් තිබුණ නැත්නම් ඔයා යනවා අනුරාධපුරේ පෙට්‍රල් වාහනයක නෑනේ. ෂෙඩ් තියෙන හින්දා යන්නේ. ඒ ඇවිල්ලා ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප් වෙලා හින්දානේ. EV වලටත් ඒ වගේම ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප් වේ. අනිත් ඒ ඩෙවලොප් වෙනකොට ඒක මම හිතන්නේ වෙන ප්‍රශ්නයක් බවට පත් වෙයි කියලා ගොඩක් වෙලාවට සෝලා එක්ක අන්න ඒක ඩෙවලොප් වෙන්න පටන් ගනී. සෝලාත් එක්ක charging centers එන්න charging points එන්න පටන් ගනී. ඔව් ඉතින් ඔය වගේ දේවල් වෙන්න ඕනේ රටක් විදියට ඉස්සරහට යද්දි ලෝකේ අනිත් හැම රටකම වගේ මේ දේවල් තියෙනවා. يعني හොයලා බලන්න ඕන තරම් සර්ච් කරලා බලන්න කොහොමද යුරෝපියන් කන්ට්‍රීස් වල කොයි විදිහටද යන්නේ. එතකොට අසල්වැසි ඉන්දියාවේ කොහොමද යන්නේ කියලා හොයලා බලන්න වාහන මේ මාකට් එකේ කොයි විදිහට ඒගොල්ලොම නිෂ්පාදනය කරන ඒවාට කොහොමද ඒගොල්ලෝ කේට කරන්නේ කියලා. එතකොට මේ දකුණු ආසියාවේ රටවල් ගැන හොයලා බලන්න ඔය ඔක්කොගේම ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප්මන්ට් එක ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. මේවා විතරක්ම නෙමෙයි ඉස්සරහට يعني මිනිස්සුන්ට හෙට මෙහෙට යන ඉලෙක්ට්‍රික් බයිසිකල් වලට පවා මම හිතන්නේ අපි අවධානය දෙන්න ඕන තැනකට තමයි එන්නේ. දැන් ඒකත් මේ ලංකාවටත් එන ගමන් තියෙන්නේ ඒක. ඉතින් ඒත් එක්කම දීලා කියන්න අවශ්‍ය දේ තියෙන්නේ ඔය වා කිව්වාගේ ෆීචර්ස්.
ඒතකොට ඒ ෆීචර් ඔරියන්ටඩ් වාහන එන්න පටන් ගත්තාම එතකොට මේ දේවල් ලංකාවට එන්න දෙන්නේ නැතුව ලංකාවේ මිනිසුන්ට අත්විඳින්න දෙන්නේ නැතුව තියන් ඉන්න ඕනේ නැහැනේ. බොරු බයක් මවලා බොරු දේවල් කියලා ගවර්න්මන්ට් එකක් හරි අපේ රජයක් හරි කවුරු හරි ලෑස්ති වෙන්න ඕන. ඒ වගේ දේවල් වලට අනුගත වෙන ගමන් ඒකට සුදුසු විදියට පරිසරය සකස ගන්න එක. මොන හරි දේවල් තියෙනවා නම් ඔයාර හැමදාම කියනවා වගේ ග්‍රීන් සිටි එකක් කරන්න පුළුවන්. කොළඹ සිටි එක ග්‍රීන් يعني මේ මොනවාද ඒකට ටැක්සි සර්විස් වලට මේ වෙහිකල්ස් පාවිච්චි කරන්න දීලා ඒකට මොනවාද ඒකට ඒක ලෝන් ස්කීම්ස් ගේන්න ඒක පුළුවන්. ප්‍රමෝට් කරන්න ලෝන් ස්කීම් එකක් ගෙනල්ලා ඒතකොට චාර්ජින් පොයින්ට්ස් වලට එහෙම එකක් කරලා ඒකට ඒ ලෝකේ ට්‍රෙන්ඩ් එකක් හැදෙනකොට ලංකාව විතරක් අනේ අපිට ඕක එපා කියලා අපස්සර වෙලා ඉන්න එක නෙමෙයි කරන්න ඕන දේ. ලංකාවේ මිනිසුන්ටත් ඒක අත්විඳින්න අවස්ථාව සලසලා දෙන එක. ඒකට අනුගත වෙන ගමන් ඒකට හරි විදියට ඒකෙන් කොහොමද අපි ප්‍රයෝජනය ගන්න කියන එක තමයි කල්පනා කරන්න ඕනේ. ඉතින් මේ අපි දැන් මේක උපුටා ගත්තේ මේ අර වාහනයන්න කරුවන්ගේ සංගමේ සභාපතිතුමා. ඉතින් අපි හිතනවා ආරාධනා කර සිටිනවා එතුමාටත් මොකක් හරි අදහසක් ප්‍රකට තියෙනවා නම් අපිත් එක්ක ඇවිල්ලා අදහස් පළ කරන්න. මේ පළ කරපු අදහසට අපි සම්පූර්ණ විරෝධතාව ප්‍රකාශ කරන්න තමයි මම කියන්නේ. මම නම් ඇත්තටම කිව්වේ මේ වගේ අදහසක්. ඒ කියන්නේ එතුමා කලින් EV vehicles කියන කියලා තියෙන එකට නෙමෙයි. දැන් කියන එක. දැන් මේ ජූනි මේ මාසේ 2025 කරපු කතාවට සම්පූර්ණම විරෝධ මතයක් තමයි අපි නම් දරන්නේ. ඒක ගැන කියන්න තමයි අපි කිව්වේ. ඔබතුමාටත් අදහසක් දක්වන්න පුළුවන්. ඕනනම් අපේ එකට ඇවිල්ලා අපි අවස්ථාව සලස දෙන්නම්. එතකොට අපිටත් පුළුවන් අපිට තියෙන ප්‍රශ්න යොමු කරන්න. ඉතින් අපි අදට වැඩි ඉවර කරමුනේ. ඔව්.